යුගයේ බිහිවන මහා සිනමාපටය හෙලෝ කොහොමද ඔන්න ඉතින් අද වීඩියෝ එක අපේ ෂෝට් ෆිල්ම් එක ෂූට් කරපු එකේ behind the scene ටිකක් අපේ ෂෝට් ෆිල්ම් එක නම් දැන් මාස 3-4ක් වෙනවා ෂූට් කරලා ඇත්තටම මට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න අමතකලා තිබ්බේ ඊයේ තමයි දැක්කේ එඩිට් කරපු නැති වීඩියෝ කැලි ටිකක් තියෙනවා කියලා ඉතින් ඔන්න මම ඒකත් එඩිට් කරලා අප්ලෝඩ් කරා එන්න කියන්න ඒ විස්තරේ බලන්න දැන් මේ උදේම දුවන්නේ ඒකේ වැඩවලට තමයි මේ තියෙන අපේ කැන්ටින් එක උදේම කැන්ටින් එකට ගියා කට්ටිය මෙතනට එනවා කියපු නිසා ගිහින් බලනකොට ඩිරෙක්ටර් මහත්තයා ඇරෙන්න අනිත් ඔක්කොම ඇවිල්ලා බලාගෙන ඉන්නවා කට්ටියට හොඳටම තරහ ගිහින් මේ ඉන්නේ මොකද ඩිරෙක්ටර් මහත්තයා හොඳටම පරක් වෙයි කට්ටියම ආවට පස්සේ අපි මේ දැන් යන්නේ පන්සලට අපේ ස්ක්‍රිප්ට් එකට අනුව පන්සලේ සීන්ස් ටිකක් ගන්න තියෙනවා. ඉතින් ඒ ටික ගන්න තමයි අපි මේ යන්නේ. ප්‍රොඩියුසර් හැටියට මොකක්ද කියන්න තියෙන්නේ? අපි ඩිරෙක්ටර් මේ වගේ ඩිරෙක්ටර් එක වැඩ කරලා ලැබිච්ච කෙනා මට හරි සතුටුයි. අදට ඉවරයි. අදට ඉවරයි. කොහෙද දැන් නළුනි ඩියුටි කරන්නේ? නළුනි ඩියුටි එක පිටිපස්සෙන් ඉන්නවා. පළවෙනි දවසේ අපේ ලොකේෂන් එක තිබුණේ පන්සලේ සීන්ස් ටික අරගෙන අපි මේ කැන්ටින් එකට ආපහු යන ගමන් ස්ක්‍රිප්ට් එකට අනුව අපිට ඊගව සීන්ස් ටික ගන්න තිබුණේ වෙන ලොකේෂන් එකක ඒ නිසා පළවෙනි දවසට ෂූටින් ඉවරයි මේ අපේ ෂූටින් වල දෙවෙනි දවස අපිට ලොකේෂන් එක තිබුණේ කඩේක යුගයේ බිහිවන මහා සිනමාපටය මං හිතන්නේ කිසිම ගෲප් එක මේ වගේ සුපිරි වීඩියෝ එකක් සුපිරි ෆිල්ම් එකක් ගහන ඇතේ කියලා අපි තමයි ගන්න මෙච්චර මහන්සිලා දවස් ගානක හැමෝගෙම මහන්සිය අපේ ඔය වෙන ගෲප් වල වගේ ගෑනු කට්ටිය අයිස් ගැව්වෙත් නැහැ ඔක්කොම වැඩ කරා අනේ thank you නේද ඔබ දැක්කම මට පුළුවන් විනාඩි 5ක් කො කණාවෙන් දෙන්න පල්ලි මෙයා අර මල්ලි වීඩියෝ වෙන්න මම මේ ෂෝන් එක අනේ දිගට ගන්න පීන අපේ ක්‍රූ එක නයි ආනන්ද කියන්නේ අනේ මම දැන් යවන්න ජොනිටා දැන් මේ තරසික වොයිස් එකක් තියෙනවද ඔයාලට මොනවද කියන්න තියෙන්නේ අපේ ෂෝට් ෆිල්ම් එක ගැන පළවෙනි අත්දැකීම අපේ ආසාවෙන් කරේ වැඩේ සාර්ථකයි තමයි අපි වැඩ කරේ ඔයාට මොකද කියන්න තියෙන්නේ ඇත්තට සතුටුයි එච්චරයි සතුටුයි එච්චර සතුටුයි භාග්‍යයකට මොකද කියන්න තියෙන්නේ අපි ඒ ගැන අහලා බලමු අපේ ප්‍රොඩියුසර් ප්‍රොඩක්ෂන් එක අහලා බලමු බජට් එක
නමක් සංගීත. මේ ඉන්නවා අපි තිසරයියට මොනවද අපේ ෂෝට් ෆිල්ම් එක ගැන කියන්න තියෙන වගේ ෆිල්ම් එකේ වැඩි ඉවරයිද? ඒක නම් හොඳම ෂෝට් ෆිල්ම් එක. අත්පලසන් ඩිරෙක්ටර් මෙතන පොඩක් හැරෙන්න පොඩ්ඩක් සෙරියක් ගන්න. කන්නඩ දෙයක් තියෙනවා. ඕකයි බා ඩියුටි හොදේ කන්නඩ තියෙනවා. පුදු ඩිරෙක්ටර් හැරෙන්න කියන්නේ හැරෙන්න. ආපහු ගන්න. කොහොම මෙතන හැරිය පොඩක් ගන්න. ඩිරෙක්ටර් හැරෙන්න. නෑ කැතයි. කැතයිද? ඕකේ. අනේ ඩියුටි හැරෙන්න. හැරි කියපන්. ඩිරෙක්ටර් පොඩක් මෙතන හැරෙන්න උදු මේ කාටද කණාමේ දෙකේ නාසාවක් තියෙනවා මට කියන්න. මම ගාව අයිඩියාස් තියෙනවා. නෑ අපි නගේ බා. අපේ ෂෝට් ෆිල්ම් එක අපිට ෂූට් කරන්න තිබ්බ ලොකේෂන් 3ක විතර. ඒ නිසා දවස් 2කින් විතර අපි ෂූට් කරලා ඉවර කරගත්තා. ඊට පස්සේ මේ අපි ඩබින් කරපු දවස දවස් ගානක අපි හැමෝගෙම මහන්සියෙන් කැපවීමෙන් හැදුන අපේ ෂෝට් ෆිල්ම් එක අපේ කැම්පස් එකේ මූවි තියටර් එකේ ඉඳගෙන බලන වෙලාව තමයි තිබ්බේ. Manjini Gayatri Piris, Manjini Fatima Rizki. ඉතින් ඔය විදියට තමයි අපේ ෂෝට් ෆිල්ම් එකේ වැඩ කටයුතු සිද්ධ වුණේ. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් බයි බයි.